මුලින්ම මම කරේ A4 කොලයක් අරගෙන ඒක දවස් 7කට බෙදාගත්ත එක. ඊට පස්සේ Monday, Sunday, Tuesday, Wednesday කියලා මං සතියේ දවස් 7ම ලියාගත්තා. ඉතින් සඳුදාට මම නැගිටින්නේ 4ට. 4ට නැගිටලා 4:00 ඉඳන් 5:00 වෙනකන් මගේ පළවෙනි ස්ටඩි සෙෂන් එක යනවා. ඉතින් මං ස්කූල් ඇරලා එන්නේ 2:00ට. 2:00 ඉඳන් 5:00 වෙනකම් මට සයන්ස් ක්ලාස් එකක් තියෙනවා. පහයි 30ට තමයි මම ගෙදර එන්නේ. 5:30 ඉඳන් 7 වෙනකම් මම පොඩි බ්‍රේක් ටයිම් එකක් ගන්නවා. ඉතින් 7 ඉඳන් 7:30 වෙනකම් මම මගේ ඩිනර් එක ගන්නවා. ඉතින් 7:30 ඉඳන් 8:30 වෙනකම් මගේ දෙවෙනි ස්ටඩි සෙෂන් එක යනවා. අටයි 40 ඉඳන් 9:40 වෙනකම් මගේ තර්ඩ් ස්ටඩි සෙෂන් එක යනවා. ඉතින් ඩේලි රූටින් එක හැදුවට පස්සේ මම මගේ ස්ටඩි සෙෂන් ඉස්සරහින් මම පාඩම් කරන පැය ගාන දාගන්නවා. ඉතින් මට සඳුදා දවසට පාඩම් කරන්න හම්බෙන්නේ පැය 3ක්. දැන් අපි බලමු අඟහරුවාදා කොහොමද මම ඩේලි රූටින් එක හදන්නේ කියලා. 4:30ට තමයි මම වෙනදා වගේම මගේ පළවෙනි ස්ටඩි සෙෂන් එක කරන්නේ. 4:30 ඉඳන් 5:30 වෙනකම්. අඟහරුවාදා කියන්නේ මට ක්ලාස් නැති දවසක්. ඒ කියන්නේ මං ගෙදර ඉන්න දවසක්. 2:30 ඉඳන් 3:30 වෙනකම් මං කරන්නේ ක්ලීන් වෙන එක. ඊට පස්සේ 3:30 ඉඳන් 4 වෙනකම් මම මගේ ස්කූල් හෝම්වර්ක්ස් ටික කරනවා. මට හෝම්වර්ක් කරන්න හොඳටම පැය භාගයක් ඇති. ඔයාලට පැය භාගයක් මදි නම් වෙලාව වෙනස් කරලා දාගන්න පුළුවන්. ඉතින් 4 ඉඳන් 6 වෙනකම් මම මගේ සෙකන්ඩ් ස්ටඩි සෙෂන් එක කරනවා. ඉතින් 6 ඉඳන් 6:30 වෙනකම් මම පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඒ කාලය ඇතුළත මං ටී එකක් බීලා පහන තියලා එහෙම තමයි එන්නේ. ඉතින් 6:30 ඉඳන් 8:30 වෙනකම් මම මගේ තර්ඩ් ස්ටඩි සෙෂන් එක කරනවා.
මම මගේ ඩිනර් එක ගන්නවා. ඉතින් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියන්නේ මට ක්ලාස් නැති දවස්. ඒක නිසා මම මගේ අඟහරුවාදා ඩේලි රූටින් එකම ඒ දවස් තුනටත් ලියා ගන්නවා. ඉතින් සෙනසුරාදා ඉරිදා කියන්නේ මං ගෙදර ඉන්න දවස්. ඒක නිසා මම ඒ දවස් දෙකටත් එකම ඩේලි රූටින් එක තමයි කරන්නේ. ඉතින් සෙනසුරාදා ඉරිදා දවස් දෙකටම මම එකම ඩේලි රූටින් එක තමයි ලියාගන්නේ. ඉතින් මං ඒ දවස් දෙකට නැගිටින්නේ 8ට විතර. 8 ඉඳන් 9:30 වෙනකම් මම මගේ පළවෙනි ස්ටඩි සෙෂන් එක කරනවා. ඉතින් 9:30 ඉඳන් 10 වෙනකම් මම පොඩි බ්‍රේක් ටයිම් එකක් ගන්නවා. ඒ කාලෙදි මම පොඩි ටී ටයිම් එකක් තමයි ගන්නෙ. ඉතින් 10 ඉඳන් 12 වෙනකම් මම මගේ ස්ටඩි සෙෂන් 2 කරන්න පටන් ගන්නවා. 12 ඉඳන් 1 වෙනකම් මම පොඩි බ්‍රේක් ටයිම් එකකුත් ගන්නවා. ඒ කාලෙදි ඔයාලට පුළුවන් ෆිල්ම් එකක් බලන්න, ටී එකක් බොන්න. ඉතින් 1 ඉඳන් 3 වෙනකම් මම මගේ ස්ටඩි සෙෂන් 3 පටන් ගන්නවා. ඉතින් 1 ඉඳන් 3 වෙනකම් මම මගේ තර්ඩ් ස්ටඩි සෙෂන් එක කරනවා. ඉතින් 3 ඉඳන් 3:00 වෙනකම් මම පොඩි බ්‍රේක් ටයිම් එකකුත් ගන්නවා. ඒ කාලෙදි මං කලින් කිව්වා වගේ ඔයාලට පොඩි ටී ටයිම් එකක් ගන්න පුළුවන්. ඉතින් 3:30 ඉඳන් 4:30 වෙනකම් මම මගේ හෝම්වර්ක්ස් ටික කරනවා. ඔයාලට පැයක කාලයක් හෝම්වර්ක්ස් කරන්න මදි නම් වෙලාව වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් 4:30 ඉඳන් 5:30 වෙනකම් මම මගේ ක්ලීනින් චාට් එක කරනවා. ඉතින් ඔය විදිහට තමයි සෙනසුරාදා ඉරිදා දවස් දෙක මගේ ගෙවෙන්නේ. ඉතින් ඒ වගේම මම පාඩම් කරන පැය ගාන හැම දවසක් ගානෙම මම ලියා ගන්නවා. එතකොට මට බලා ගන්න පුළුවන් මම දවසකට පාඩම් කරන පැය ගාන කොච්චරක්ද කියලා. ඉතින් ඔය විදිහට තමයි මම මගේ ස්ටඩි ටයිම් ටේබල් එක හදාගත්තේ. ඔයාලත් හදලා බලන්න. ඒ වගේම ඔයා මාව සබ්ස්ක්‍රයිබ්ස් කරන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. Bye bye. Thank you for watching.